හිරුපායන්නේ මේ ජීවිතේ හිරුපායන්නේ මේ ජීවිතේ සංගීත් දිනිති විවාහ මංගල උත්සවයේදී සජිත ඇන්තනි කරපු අමුතු වැඩේ ගැන තමයි අද අපි ඔයාලට කියන්න යන්නේ. සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගම කියලා කියන්නේ අපේ රටේ අතිශයින්ම ජනප්‍රිය කලාතරු යුවලක්. ඔවුන් දෙපළ ගැන වැඩිපුරම මේ දවස්වල කතාබහ වන්නට හේතුව තමයි පසුගියදා ජයටම පැවැත්වුණු ඔවුන්ගේ විවාහ මංගල උත්සවය. ඔවුන් දෙදෙනා විවාහ ගිවිසගෙන හිටිය වුණත් අධ්‍යාපන කටයුතු නිසාවෙන් විවාහ මංගල උත්සවයක් ගැනීම මග හැරුණු නිසා නෑදෑ හිතමිතුරන් සමග එකතු වෙලා විවාහ මංගල උත්සවයක් ගන්නට පසුව තීරණය කළ බව පැවසුවා. ඉතින් මේ විවාහ මංගල උත්සවයට අපේ රටේ කලාතරු බොහෝමයක් දෙනා සහභාගී වෙලා තිබුණා. විවාහ මංගල උත්සවයේ අවසානයේ සංගීත් දිනිති පිටත්ව යාමට මොහොතක් තිබියදී සජිත ඇන්තනි විසින් කලාතරු සමග එකතු වෙලා ගීතයක් ගායනා කළේ මෙන්න මේ විදිහට. සුවඳ පොද වගේ මුව රඳනවා මිහිරාව ආවා මනුරාස කීවා හිත හින්දියාවෙන් සුවඳ නැවා. මිහිරාව ආවා කියන ගීතය සජිත ඇන්තනිගේ විශාල ප්‍රේක්ෂක අවධානයක් ආදරයක් දිනෝ ගීතයක්. ගීතය රචනා කළේ ඔහුගේ පියා ජැක්සන් ඇන්තනි මහත්මයා. ඉතින් සජිත අනිත් කලාකරුවන් එක්ක එකතු වෙලා සංගීතවයි දිනිතිවයි පුදුම කරවපු හැටි තමයි ඔයා මේ වීඩියෝ එකෙන් දකින්නේ. ඔය තුරුලෙමයි පිය බදේ හිරුපායන්නේ මේ ජීවිතේ හිරුපායන්නේ මේ ජීවිතේ. ඉතින් අපිත් ඒ දෙන්නට සුබම සුබ විවාහ දිවියක් ප්‍රාර්ථනා කරමු. ඔබ ආදරය කරන කලාතරු ගැන තොරතුරු ඉක්මනින්ම දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. අන්රේ කතන් අඩ මෙන් කියයි මේ කිගේ ගායකොයිතා